Hello everyone. අද දවසේ අපි සාකච්ඡා කරමු එපා කියන භාවිතය. ඒ වගේම වෙන්න එපා කියන එක කොහොමද කියන්නේ? ඒ වගේම කවුරු හරි දෙයක් එපා කියලා කියපු එකක් කොහොමද කියන්නේ? දැන් උදාහරණයක් ගත්තොත් අම්මා මට කිව්වා අයිස්ක්‍රීම් කන්න එපා කියලා. ඔන්න ඕක කියන්න බෑ ගොඩාක් අයට. ඔන්න ඔතන වරද්දා ගන්නවා. අද ඔයා ඉගෙන ගන්නවා නිවැරදිව අන්න එහෙම අදහස් කියන ආකාරය. ලෙසන් එකට යන්න කලින් ඔයාට මතක් කරන්න කැමති ඊටාම කෙටි කාලයකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමය දැනගන්න ඔයා කැමතිද? එහෙනම් ජූනි 25 බදාදා රාත්‍රී 8ට Zoom හරහා ඔන්ලයින් කරන අපගේ නොමිලේ සම්මන්ත්‍රණයට ඔයා ජොයින් වෙන්න. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඊටාම කෙටි කාලයකින් ඉගෙන ගන්න විදිහ අපි සරලව පැහැදිලිව ඔයාට කියලා දෙනවා. තිරේ දිස්වෙන මෙන්න මේ නම්බර් එකට 071 47 22 516ට ඔයාගේ නම WhatsApp කරලා group එකේ link එක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ description එකේ වගේම පළමු comment එකෙත් අපි දාලා තියෙනවා අපගේ WhatsApp group එකේ link එක. ඒ link එකෙන් ඔයාට පුළුවන් group එකට join වෙලා වැඩිදුර විස්තර ලබා ගන්න. සුපිරි වැඩසටහනක් ඔයා අනිවාර්යයෙන්ම නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගී විය යුතුමයි. හොඳයි. එහෙනම් අපි අද ඉගෙන ගමු මේ එපා කියන භාවිතය. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා දන්නවා යම් කිසි දෙයක් කරන්න එපා කියලා කෙලින්ම අපි කාට හරි කියනකොට අපි use කරන්නේ මොකද්ද use කරන්නේ? අපි use කරන්නේ don't කියන භාවිතය. don't පස්සේ අපි ක්‍රියාපදයේ base form එක තියන්නේ. ක්‍රියාපදයේ කිසිදු වෙනසක් කරන්නේ නැහැනේ. මේවා සරල දේවල් ඔබ දන්නවා. එන්න එපා don't come. ඇතුළට එන්න එපා don't come in. don't come in. ඇතුළට එන්න එපා. යන්න එපා don't go. එළියට යන්න එපා don't go out. ඊටාම සරලයිනේ. තෙමෙන්න එපා don't get wet. තෙමෙනවට කියන verb එක හොඳට මතක තියාගන්න get wet. තෙමෙන්න එපා don't get wet. වැස්සේ තෙමෙන්න එපා don't get wet in the rain. don't get wet in the rain. වැස්සේ තෙමෙන්න එපා. ඔය වගේ අපිට කෙලින්ම කාට හරි එපා කියලා කියන්න පුළුවන්. අපි මෙන්න මෙහෙමත් කියනවනේ. ආඩම්බර වෙන්න එපා. ඔතන බලන්න වෙන්න එපා කියලා තියෙන්නේ. දැන් මෙවැනි අදහසක් ඔයා කියනකොට don't proud කියන්න එපා. proud කියන්නේ ආඩම්බරයි. don't proud කියන්නේ නැහැ අපි. මං කියවනේ don't සමග කෙලින්ම ගන්න verb එකක්. දැන් මේ proud කියන්නේ verb එකක්ද? නෑ. proud කියන්නේ adjective එකක්, නාම විශේෂණ පදයක්. එහෙනම් වෙන්න එපා කියනකොට don't සමග අපි භාවිත කරනවා be කියන පදය. don't be proud. මතක තියාගන්න adjective එකක් use කරනකොට අපි be යොදා ගන්නවා. don't be proud ආඩම්බර වෙන්න එපා. ආත්මාර්ථකාමී වෙන්න එපා. ආත්මාර්ථකාමී selfish නේ. don't be selfish. don't be selfish. ආත්මාර්ථකාමී වෙන්න එපා. ඊට පස්සේ අපි කොහොමද කියන්නේ? කපටි වෙන්න එපා. කපටි cunning. don't be cunning. කපටි වෙන්න එපා. ඒ විදිහට අපිට කියන්න පුළුවන්. මුරණ්ඩු වෙන්න එපා. don't be stubborn. don't be stubborn. stubborn කියන්නේ මුරණ්ඩුයි. ඇටරයි. don't be stubborn. මුරණ්ඩු වෙන්න එපා. ඔය විදිහට අපිට කියන්න පුළුවන් වෙන්න එපා කියලා. පැහැදිලි නේද? දැන් මං ඉස්සල්ලා කියවනේ කවුරු හරි එපා කියලා කියපු එක. කාට හරි කියනකොට අපි භාවිත කරන රටාව ඔබ දැනගන්න ඕන කියලා. ගොඩක් අය මේක වරද්දා ගන්නවා. දැන් අපි හිතමු ඔයා පාසල් යන දරුවෙක් කියලා. එහෙම නැත්නම් ඔයා ක්ලාස් එකට යන්න එළියට බහිනවා. ටිකක් හෙම්බිරිස්සාව වගේ. අම්මා ඔයාට කියනවා චූටි දූ don't eat ice cream. එහෙම නැත්නම් චූටි පුතා don't eat ice cream. පුතා ඔයා ice cream කන්න එපා කියලා කියනවා. දැන් ඔයා ක්ලාස් එකට ගිහිල්ලා ක්ලාස් එකේ පොඩි බ්‍රේක් එකක් දුන්නාම යාළුවා ඔයාට යෝජනා කරනවා shall we eat an ice cream? අපි ice cream එකක් කමුද කියලා යාළුවා යෝජනා කරනවා. මොකද්ද යාළුවා කියන්නේ? shall we eat an ice cream?
අපි අයිස්ක්‍රීම් එකක් කමුද? ඔයාට ටිකක් හෙම්බිරිස්සා ගතියක් තියෙනවා. ඔයාට මතක් වෙනවා අම්මා කියපු එක. ඔයා යාළුවාට මොකද්ද කියන්නේ? අම්මා මට කිව්වා අයිස්ක්‍රීම් කන්න එපා කියලා. එහෙම නේද කියන්නේ? අම්මා මට කිව්වා අයිස්ක්‍රීම් කන්න එපා කියලා. අම්මා කියන දේ අහන හොඳ ළමයෙක් ඔයා. මෙන්න මෙතනදී මතක තියාගන්න don't නෙවෙයි භාවිත කරන්නේ. අම්මා මට කිව්වා කියලා ඉස්සෙල්ලම හදාගන්න ඕන අපි. කියනවා tell, කිව්වා told. අම්මා මට කිව්වා mother told me. Mother told me ice cream කන්න එපා කියලා. මේ don't eat ice cream නෙවෙයි. Mother told me not to eat ice cream. එපා කියලා කියන අදහස ගන්න අපි මෙතනදී use කරන්නේ not to. Mother told me not to eat ice cream. Mother told me not to eat ice cream. පැහැදිලි නේද? හොඳයි. මම නැවතත් මතක් කරනවා ජූනි 25 අපගේ නොමිලේ සම්මන්ත්‍රණයට ඔය අනිවාර්යයෙන්ම join වෙන්න. ඉංග්‍රීසි ඉතාම කෙටි කාලයකින් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමය එදාට අපි ඔයාලට කියලා දෙනවා. කිසිදු වයස් ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට join වෙන්න පුළුවන්. හොඳයි. අපි තව උදාහරණයක් ගමු. මෙන්න මේක. තාත්තා මට කිව්වා පිරිමි ළමයි එක්ක කතා කරන්න එපා කියලා. තාත්තා මට කිව්වා father told me. පිරිමි ළමයි එක්ක කතා කරන්න එපා කියලා not to talk with boys. Not to talk with boys. Father told me not to talk with boys. පැහැදිලි නේද? ටීචර් අපට කිව්වා එළියට යන්න එපා කියලා. The teacher told us අපට us එළියට යන්න එපා කියලා don't go out නෙවෙයි not to go out. The teacher told us not to go out. The teacher told us not to go out. පැහැදිලි නේද? එතකොට එපා කියලා කියනකොට මෙන්න මේ භාවිතය තමයි අපි use කරන්නේ. principal අපිට කිව්වා කෑ ගහන්න එපා කියලා. The principal told us not to shout. The principal told us not to shout. ඊට පස්සේ ડોක්ටර් මට අවවාද කරා හවස නාන්න එපා කියලා. ડોක්ටර් මට අවවාද කරා. සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් අපිට කිව්වා කියනකට වැඩිය අවවාද කළා කියන එක ගැලපෙනවනේ. The doctor advised me not to have a bath in the evening. නානවට අපි කියන්නේ have a bath. නානව have a bath. The doctor advised me not to have a bath in the evening. හවස in the evening. පැහැදිලි නේද? ඔය විදිහට අපිට වාක්‍ය කියන්න පුළුවන්. කෙලින්ම කෙනෙකුට එපා කියනකොට don't භාවිත කරනවා. Don't go out. Right? Don't look at me. මන් දිහා බලන්න එපා. Don't do it again. ඒක ආයෙ කරන්න එපා. නේද? ඔය විදිහට අපි කෙලින්ම එපා කියනකොට don't භාවිත කරනවා. කවුරු හරි එපා කියලා කියපු දෙයක් කියනකොට එපා කියලා කියනකොට not to භාවිත කරනවා. නැවතත් මතක් කරනවා එපා වෙන්න එපා කියනකොට අපි කියන්නේ ආඩම්බර වෙන්න එපා, ආත්මාර්ථකාමී වෙන්න එපා. ඒ වගේ adjective එකක් use කරනකොට අපි don't be භාවිත කරනවා. don't be proud. තව don't be cunning. අපි ඉස්සලා කිව්වේ don't be stubborn. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපේ ජූනි 25 බදාදා රාත්‍රී 8ට Zoom හරහා පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයේදී හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.